ආදරය කියලා කියන්නේ මොකක්ද? ඉතින් මිනිස්සු ජීවිතය තුළ විඳිනා වගේම විඳවන මිනිස්සුත් අපිට ඕනෑතරම් සමාජයේ දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ආදරයක් දැනෙන තැන නතර වෙන මිනිස්සුත් ඉන්නවා. ඒ වගේමයි ආදරයක් මි නොවුනත් ඔවුන්ගේ එකිනෙකාගේ යහපත පතන මිනිස්සු ඕනෑතරම් ඉන්නවා. ලබා ගැනීමම විතරක් ආදරේයයි නොසිතන මිනිස්සුත් ඉන්නවා. මේ විදිහට දුරින් හිඳ අත්වැලක් වෙන මිනිස්සුත් ආදරේ කියලා පසක ඉඳන් බලා සිටිනවා. ඉතින් ආදරය මෙයයි හුදෙක් යම් අරුතකට ලඝු කළ නොහැකි බැවින් අපිට මේ විදිහට ආදරය නිර්වචනය කරගන්න පුළුවන්. ඉතින් යමෙකුගේ සිතුවිලි උසස් නම් එය ආදරයේ උපරිම අවස්ථාවක් විදිහට මම නම් දකිනවා. ඉතින් ඒ ආදරය විඳින මිනිස්සු. නමුත් සිතුවිලි පහත් නම් ඒ මිනිස්සු තුළ විලි පහත් නම් එය සිතා බැලිය යුත්තක් වෙනවා. ඉතින් ඇතැම් විට ඒ මිනිසුන් විඳවන මිනිසුන් බවට පත්වෙනවා. ඉතින් මේ විදිහට ආදරය කියන දේ මිනිස්සුන්ට ඇත්ත වශයෙන්ම ඉතාමත් අවශ්‍යතාවයක් වෙනවා. ඒ නිසා මනෝවිද්‍යාඥයෙකු වන ඒබ්‍රහම් මාස්ලෝ කියනවා ඔහුගේ අවශ්‍යතා ධූරාවලියේ මනෝවිද්‍යාත්මක අවශ්‍යතාවයක් විදිහට ආදරය කියන අවශ්‍යතාවය දක්වනවා. ඉතින් මිනිසෙකු පරිපූර්ණත්වයට එහෙමත් නැත්නම් සම්පූර්ණත්වයට ළඟා වෙන්න නම් ඒ පුද්ගලයා තුළ ආදරය කියන දේ අනිවාර්යෙන් තිබිය යුතු වෙනවා. ඉතින් ආදරය අපි හැමෝටම අපි ළඟ තිබිය යුතු දෙයක් විදිහට සලකන්න පුළුවන්. අපි අනෙක් මිනිසුන්ට ආදරය දක්වනවා නම් ඒ සෙනෙහස දක්වනවා නම් අපිටත් පෙරලා ඒ සෙනෙහස ආදරය ලැබෙන්නක්. ඉතින් මේ වීඩියෝ නරඹපු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.